හරි අපි එහෙමනම් අලුත් ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න බලමු. මම 1 minute time frame එක දැනට දාගෙන තියෙනවා. volatility 75 index එක. volatility 75. මේකේ අපි ට්‍රෙන්ඩ් එක බලන් ඉමු උඩට පහළට ගියා. මේක buy වෙනවද sell වෙනවද කියලා. විනාඩි 5 එක ගියාම ඔපෙන් දෙන sell වගේ sell පැත්තට යන්නේ. ඔව් එකත් sell තමයි. තව ටිකක් වෙලා යයි. හැබැයි sell එකක් තමයි යන්නේ. සෙල් වෙන වෙලාවක් තියෙන්නේ ටිකක් වෙලා හැබැයි සමහර චූට උඩට ගිහිල්ලා ආයෙ පහළට එන්නත් ඉඩ තියෙනවානේ. අන්දරට සෙල් එකක් දාන්නම්. සෙල් එකක් දාන්නම්. ඔය ටිකක් උඩට ගිහිල්ලා තව එක තව උඩට ගියාම තව සෙල් එකක් දාන්න උඩට ගියොත් එහෙනම් දාම මේකට මට ඩොලර් 14.6යි 4ක් ගියා. දැන්ට හරි 9ක් 12ක් තියෙන බලමු උඩට ගිහින් අපි තව දෙකක් විතර මම උඩින් දාන්න උඩට ගියාම. හරි. හරියන්න ඕනේ ටිකක් වෙලා ගියාම හරියනවා. අපි පොඩ්ඩක් බලමු. මේක ටිකක් වෙලා යනවා. හැබැයි ට්‍රේඩ් එක අනිවාර්යෙන් හරියනවා. සෙල් මාකට් එක සෙල්නේ. ඔව් මාකට් එක සෙල් මෙතන තියෙන අර ටිකක් කැන්ඩල් ස්ටික්ස් හැදෙන විදිහ ටිකක් අර ස්ටැබිලයිස් වෙලා තියෙන්නේ මාකට් එක. ඒ නිසා ටික දුරක් කොහොම යන්න ඉඩ තියෙනවා. එකපාරටම පහට එන්නේ නැතුව බලමු. හැබැයි ගොඩක් එනවනේ පහට එනවා. බලමු අපි දැම්ම ට්‍රේඩ් එක මම හිතන්නේ ඉක්මනටම හරියයි වගේ. ඩොලර් දාලා තියෙනවා 43ක් නේ 43.93ක්. දැනට ඩොලර් 17ක් ප්‍රොෆිට් එක කියන්නේ 11යි. බලමු හරිය මේටදී හරියන්න ඕනේ. මේක තව ටිකක් අපි එකපාරටම ක්ලෝස් කරන්න නැතුව. තව එකක් දාන්න දුඩින්. අපි කීයද දාලා තියෙන්නේ ඩොලර් 43.93නේ. ඔව් නෑ කමන්නේ. ඔය යනවනේ. දැන් ආයේ වෙනස් කරන්න ඕනේ නැහැ. ඕක යන්න දෙමු. තව ටිකක් කොහොම උඩට ගියොත් නම් එකක් දැම්මේ හැබැයි නේද? උඩට ගියොත් ටිකක් දැම්මේ කී ඔව් දාමුනේ. තව මම 3ක් විතර දාන්නම් මේ. හරි. මේ කියන්නේ මේක ටික උඩට ගිය නිසා මේක වහින අනිවාර්යෙන් පහළට එනවා. මේක සෙල් මාකට් එකනේ තියෙන්නේ. තව එකක් දාමුකෝ. දැන් කීයක්ද ඩොලර් 87යි තව එකක් දාමුකෝ. ඩොලර් 100ක් විතර එනවා ඒතරනේ. ටෝටල් එක නැතිව පහලින් වැටුනේ කමන්නේ. ඩොලර් 102ක් තියෙනවා. මගේ ට්‍රේඩ් එක දැනට 102ක් දාලා තියෙනවා. මාකට් එක සෙල් දැනට ලොස් එකක් යන්නේ. ඉතින් අපි ටිකක් ඉමු මේක හරියනකම්. විනාඩි කිහිපයක් යයි වගේ. එතන අර තැන ටිකක් අර මාකට් එක ස්ටැබිලයිස් වෙලා තියෙන තැනන්නේ. එකම ලෙවල් එක යන එකක් නේ තියෙන්නේ. ඒ නිසා එකපාරටම අපිට ප්‍රොෆිට් එකක් නැති වෙයි. පොඩ්ඩක් බලමුකෝ. මේ volatility 75 index එක තෝරගත්තේ මේ ඒක ගොඩක් වෙලා නැතුව ඔයාලට ට්‍රේඩ් එක පෙන්වන්න පුළුවන් ප්‍රොෆිට් වෙන විදිහ. නැත්තම් ගොඩක් වෙලා යනවනේ. අනිත් ඉතින්වත් සෑහෙන ඇවිල්ලා තියෙන නේද? බලමු 93යි ඩොලර් 102ක් දාලා 84ක් දාන්න ප්‍රොෆිට් 71ක් පොඩ ෆ්ලක්චුවේට් වෙන උඩ පහළ යනවා. බලමුකෝ හරියනකම් මේ තියෙන තව ටිකක්. මම මේක ඩොලර් 102කට ගත්ත ට්‍රේඩ් එකක් නිසා ඒක අනුවගේ ප්‍රොෆිට් එකක් ගත්තම අපි 100%ක් ගේන් එකක් වගේ ආවම නතර කරමු. බලමු දැන් ඔය තව යනවා පහළට යනවනේ. ඊළඟ කැන්ඩලින් හැදේ ගොඩක් වෙලාවට. මේකේ 92 මම මේක මේ ක්ලෝස් කරන්න බලන්න ඉන්නේ 100යි තව 118 මම ක්ලෝස් කරන්න හරි. ඔව් ඒක 121ක් විතර ආවා මේ ගේන් එක. chart එක තිබුණා තවත් යනවා පහළට මේක තව යනවා. අමන්නේ අපි මේ පොඩි ටයිම් ෆ්‍රේම් එකක මේ ට්‍රේඩ් එකක් දාලා ප්‍රොෆිට් එකක් ගන්න විදිහ පෙන්වන්න මට ඕනේ. ඒකට මම ඒක දැනට ඒක ඉක්මනට ක්ලෝස් කරේ. තව ටිකක් බලන් ඉන්නත් තිබුණා නැත්නම් මේ තවත් ඒක හරියනවනේ. හරි. මම තමයි අද මගේ ට්‍රේඩ් එක මගේ ඩොලර් 102ක් දාලා ඩොලර් 120ක් විතර ප්‍රොෆිට් එකක් ගත්තා. එහෙනම් මේ දිගටම ඉන්න මගේ වීඩියෝස් බලන්න. අපි ඉස්සරහට මම දැනට මේ ට්‍රේඩ් දාන එක ගැන විතරයි මේ පොඩ්ඩක් පෙන්වනවා විතරයි. ඉස්සරහට මම වෙනස් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. දිගටම මගෙත් එක්ක රැඳිලා ඉන්න.